හෙලෝ මම හන්නක දැන් අපේ ගෙදර මාර ප්‍රශ්නයක් දාන්න යනවා. ඔයාට තාම ජොබ් එකක්වත් නැහැනේ. මොකද කරන්න කියන්නකෝ දැන් ඔයා කොහොම ඉඳලා? මට නම් තවත් මේක අල්ලන්න බෑ. ඔයා ඉක්මනට ජොබ් එකක් හොයාගන්නවා නම් හොයාගන්න, නැත්නම් මම මේ සම්බන්ධ මෙතන නතර කරනවා. මම පිළිගන්නවා. ඉස්කෝලේ ගාවේ මරුනේ බං ඉස්සර. ඌවා ඉස්සර මාර අතෙන් ගත්තේ කොහොමද බත්තිකින් හම්බුයි. එකට පොර ගහගෙන එක පුට මෙව කරගෙන ඒකට දැන් ඉන්නේ යකෝ අපි මල්ලිගේ කෙල්ලෙක් නම්බරයක් දීලා මම ඉන්නේ ගියාකෝ ඉස්කෝලේ ඩූ අම්මා එපා කරපේ බං ඌ කරන වැඩ ඉන්න මං අම්මගෙන් මං හැමදාම බැනුම් අහනවා යකෝ ඌ ඉන්න මං ගුටික් කනවා මල්ලිනේ ඌනේ ඒ අඩ ගෙදරකින් පාඩම් කරපන් පාවඩ ඉන්න දීපන් බං නෑ බං මූ එක්ක යන්න පොඩි එක ගාවනට මුගේ මං කුපාරි වැඩන්න බං තියෙන්නේ Hello? Gimana ini sana, Pak? Aduh, මොකද සින්ද? අඩෝ ප්‍රශ්නයක්ද බං? මොකද සින්ද? අඩෝ මට නම් දැන් ජීවිතේත් එක්ක පාරලා තියෙනවා. හරි දැන් ඔබ කියපන් ඔබට මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා. මොකද්ද? උදේම කෑල්ල කෝල් එකක් ගත්තා. ඊට පස්සේ කෑල්ල කිව්වා මෙහෙමයි මේ අපේ ගෙදරින් ප්‍රශ්න මෙහෙමයි ඔයා ඉක්මනට ජොබ් එකක් හොයාගන්න නැත්නම් ඔයාට මාව මේ ලබා ගන්න වෙන්නේ නැහැ මෙහෙමයි කියලා එනවා විස්තරයක් කිව්වා. එනවා එහෙමද කියලා මේ කිව්වා ඒ ඇස්සෙන් අම්මට ලෙඩ දැන් මට අම්මට බේත් ටිකක්වත් ගන්න අතේ සල්ලි නැහැ. හරිද? ඊට පස්සේ මේ ඕකත් ඇදලා අරන් මට කිව්වා. මෙහෙමයි ඔයාට අම්මවත් බලා ගන්න බැරි එක ඔයා කොහොමද මාව බලා ගන්නේ දැන් අම්මටත් ලෙඩ නේද ඒකයි මේකයි. ඒ ඇස්සෙන් තාත්තා එහෙම ප්‍රශ්න දාන්නේ. ඒකට දැන් මොකද්ද කරන්න හිතන් ඉන්නේ? මට මේ ප්‍රශ්න එකක්වත් විසඳ ගන්න බැරි වුණොත් එහෙම බං. ඔබ මැරෙනවා. ගොප්පයක් හරි බිල මැරලා යනවා. පිස්සුද බං යකෝ ප්‍රශ්න කියන එක බං අපිට එනවා ඔබටත් එනවා අපිටත් යකෝ අපි ප්‍රශ්න නැතුවද බං එහෙම කියලා බං මැරණ එක නෙවෙයි බං විසඳුම යකෝ ඔබ පර්ස් එක අරන් බලපන් අහිංසක මිනිස්සු දෙන්නගේ මූණු දෙක බං යකෝ මේ මිනිස්සු දෙන්න දැන් hina වෙලා ඉන්නේ යකෝ ඔබ නැති වුණොත් එහෙම යකෝ ඔබ කරගෙන තියෙන්න බං වැඩක් ආයි බං තව එක්සෑම් දෙකයි ඔබ කොරිය යකෝ සල්ලි ඊට පස්සේ අද දුක් විඳින මනුස්සයා තමයි බං හෙට සතුටින් ඉන්නේ නිකන් මෝඩ වැඩ කරන්න එපා බං ඔබ ගෙදර යනවා අපිත් දැන් කැපෙනවා බයි අයි එතෙන් බලන්න